හැමෝටම සුබ දවසක්. අද මම කතා කරන්න බලාපොරොත්තු වෙන විශේෂයෙන් බාහිර උපාධි හදාරන විද්‍යාර්ථීන්ට ඉතාමත් වැදගත් වෙන මාතෘකාවක් තමයි ඉන්දුනින්ද ශිෂ්ටාචාරයේ තිබිච්ච ආගම් ඇදහිලි විශ්වාස ගැන අවබෝධයක් ලබා ගැනීම. ඉතින් මේ මාතෘකාව ගොඩක් දුරට වැදගත් වෙන්නේ බෞද්ධ සංස්කෘතිය, බෞද්ධ දර්ශනය වගේ විෂයන් කරන විද්‍යාර්ථයෙන් තමයි ගොඩක් වැදගත් වෙන්නේ. ඉතින් මේ මාතෘකාව පිළිබඳව කතා කරද්දී විශේෂයෙන් ඉන්දුනින්ද ශිෂ්ටාචාරයේ තිබිච්ච ඇදහිලි ආගම් හා විශ්වාස ගැන කතා කරද්දී අපි ඉන්දියාවේ ඉතිහාසය පිළිබඳව පුළුල් අවබෝධයක් ලබා ගැනීමට අවශ්‍ය වෙනවා. ඉන්දියාවේ ඉතිහාසය ගැන පුළුල් අවබෝධයක් ලබා ගැනීමේදී අපිට ඉන්දියාවේ ඉතිහාසය යුග 4කට කඩා ගන්න සිද්ධ වෙනවා අපේ අධ්‍යයනයේ කටයුතු සඳහා පහසුවෙන්. ඒකෙදි විශේෂයෙන්ම අපි ගත්තොත් එහෙම පළවෙනි යුගයේ විදියට වෛදික යුගය, දෙවෙනි යුගයේ විදියට බ්‍රාහ්මණ යුගය සහ තුන්වෙනි යුගය අරණ්‍යක යුගය සහ උපනිෂද් යුගය ඔය ආදී වශයෙන් යුග 4ක කඩාගෙන අපිට ඉන්දියාවේ ඉතිහාසය අධ්‍යයනය කිරීමේ හැකියාව තියෙනවා. හැබැයි අපිට තව ටිකක් ලේසි වෙනවා මේ වෛදික යුගයේ තිබිච්ච නැත්නම් ඉන්දුනි ශිෂ්ටාචාරයේ තිබිච්ච මේ ආගම් ඇදහිලි විශ්වාස ගැන කතා කරද්දී වෛදික යුගයත් තව ටිකක් අපිට කොටස් වලට බෙදා වෙන් කරගෙන අධ්‍යයනය කරන එක. ඒකෙදි ප්‍රාග් වෛදික යුගය, වෛදික යුගය, පශ්චාත් වෛදික යුගය කියලා කොටස් තුනකට බෙදාගත්තට පස්සේ අපිට පුළුවන්කමක් ලැබෙනවා ප්‍රාග් වෛදික යුගයේ යටතේ ඉන්දුනි ශිෂ්ටාචාරයේ තිබිච්ච ආගම් ඇදහිලි විශ්වාස ගැන කතා කරන්න. විශේෂයෙන් අපි දන්නවා ඉන්දුනි ශිෂ්ටාචාරයේ තිබිච්ච ප්‍රධාන නගර දෙකක් තමයි මොහෙන්ජදාරෝ සහ හරප්පා කියලා කියන්නේ. ඒතර මෙන්න මේ නගර දෙක අතර ව්‍යාප්ත වෙලා තිබිච්ච ශිෂ්ටාචාර දෙකේ තිබුණු ආගම් ඇදහිලි විශ්වාස ගැනයි අපි මේ මාතෘකාව යටතේ කතා කරන්නේ. ඒකදී අපි දකිනවා විශේෂයෙන්ම ප්‍රධාන ආගම් කිහිපයක් තිබිලා තියෙනවා. ආගම් කියලා කියන්නේ ඇදහිලි විශ්වාස කිහිපයක් තිබිලා තියෙනවා. ඒ අතරින් ජගන් මාතා වන්දනාව හේවත් මව් දෙවගෙන වන්දනාව අපිට දකින්න පුළුවන්කමක් ලැබෙනවා. ඒ වගේම ලිංග යෝනි වන්දනාව දකින්න පුළුවන්කමක් තියෙනවා. ඒ වගේම පුරුෂ දෙවියෙකු වන්දනා කරපු බවට අපිට සාධක හම් වෙනවා. ඒ වගේම ජල වන්දනාව, ඒ වගේම වෘක්ෂ වන්දනාව, සත්ත්ව වන්දනාව, නාග වන්දනාව වගේ වන්දනා ක්‍රම නැත්නම් ඇදහිලි විශ්වාස තිබුණා කියන අපිට තොරතුරු අනාවරණය කරගන්න පුළුවන්කමක් ලැබෙනවා. ඉතින් අන්නේ මාතෘකාවට අදාළ මෙන්න මේ නෝට් එක, මෙන්න මේ සටහන ඔයාලට ගොඩක් වැදගත් වෙයි. මේක වීඩියෝ එක බලලා ඔයාලට අවශ්‍ය කරන මේ නෝට් එක සටහන් කරගන්න. මේ වීඩියෝ බලන්න ගොඩාක් වැදගත් වෙයි. විශේෂයෙන් බාහිර උපාධි හදාරන බෞද්ධ දර්ශනය, බෞද්ධ සංස්කෘතිය කරන අයට විශේෂයෙන් මේකට කැම්පස් එකක් හදාන ජයවර්ධනපුර වෙන්න පුළුවන්, කැලණිය වෙන්න පුළුවන්. ඊට පස්සේ බෞද්ධ පාලි විශ්වවිද්‍යාලයට වෙන්න පුළුවන්. ඒ වගේම